ඔයාගේ බබාට දෙන්න තරම් වාට කිරි නැද්ද? ඒ වුණාට ඔයා ෆෝමියුලා මිල්ක් දෙන්න. ඒක ඔයාගේ බබාට අවාසිය වේවිද? ඉතින් අද වීඩියෝ එක ෆෝමියුලා මිල්ක් ගැන. ඔන්න මගේ කලින් වීඩියෝස් බලලා නැත්නම් ඒවත් බලලා මේ පැත්තට එන්නකෝ. Welcome back to my channel House of Tar. ඉතින් කොහොමද? මං හිතනවා ඔයාලා හරි හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් අද මම කතා කරන්නේ ෆෝමියුලා මිල්ක් ගැන. මොනවද මේ ෆෝමියුලා මිල්ක් කියන්නේ? සාමාන්‍යයෙන් බබා ඉපදිච්ච දවසේ ඉඳන් අපිට අවුරුද්දක් ඇතුළත බබාලට කිරි ලබා දෙන්න කියලා කියනවා. ඒකෙන් මුල් මාස 6 අනිවාර්යයෙන්ම මව් කිරි හෝ ෆෝමියුලා ලබා දෙන්න කියලා කියනවා. ඉතින් මව් කිරි තමයි මේ ලෝකේ තියෙන හොඳම කිරි ජාතිය කිව්වොත් මම නිවැරදි. මොකද ඕනිම දරුවෙක්ට මව් කිරි මගින් එයාට අවශ්‍ය වෙන ප්‍රෝටීන්, කැල්සියම්, ಖನಿಜ ලවණ හැම දෙයක්ම දරුවට ලැබෙනවා. හැබැයි මේ මව් කිරි දෙන්න බැරි අවස්ථාවකදී අම්මා කෙනෙක් අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? කිරි නොදී බබාව අතාරිනවද? නෑ. ඒ වෙනුවට දෙන්න දෙයක් අපිට කියලා තියෙනවා ලෝකෙන් ෆෝමියුලා මිල්ක් ගැන. ඉතින් මේ ෆෝමියුලා මිල්ක් කියන්නේ මව් කිරි වල සංයුක්ත වලටම සමානව හදලා තියෙන කිරි ජාතියක්. සාමාන්‍යයෙන් කිරි හදන විදිය ෆෝමියුලා මිල්ක් හදන බේස්ඩ් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි එලකිරි වලින් හදන එක, අනිත් එක සෝයා ප්‍රෝටීන් වලින් හදන එක, අනිත් එක ප්‍රෝටීන් හයිඩ්‍රොලයිසේට් කියන බේස් එකෙන් හදන කිරි. ඉතින් මේ එලකිරි සංයුතයෙන් හදන මව් කිරි ගත්තොත් එහෙම ඒකෙන් ප්‍රෝටීන්, මේදෙන්, එතකොට කාබෝහයිඩ්‍රේට්, විටමින්, ಖನಿಜ ලවණ මම කියන්නේ මව් කිරි වලට සමාන සංයුතයකින් තමයි මේ එලකිරි වලින් ෆෝමියුලා එක හදන්නේ. ඒතර සෝයා ප්‍රෝටීන් වලින් හදන එකේදී ලැක්ටෝස්, ඒ කියන්නේ එලකිරි වල තියෙන ලැක්ටෝස් කියන එක සෝයා ප්‍රෝටීන් වලින් නැහැ. එතකොට මේක සෝයා වලින් තමයි මේ මිල්ක් එක හදන්නේ. ඒක ප්‍රෝටීන් හයිඩ්‍රොලයිසේට් කියන එක හදන්නේ ප්‍රෝටීන් කුඩා කැබිලි වලට. ප්‍රෝටීන් එතකොට ಖನಿಜ ලවණ හැම දෙයක්ම කුඩා කැබිලි වලට කඩලා තමයි මේ කිරි එක හදන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ බබාලට සමහර අයට එනවානේ එලකිරි ඇලර්ජික් බබාලා. ඒ කියන්නේ ලැක්ටෝස් වර්ග ලැක්ටෝස් තියෙන දේවල් ඇලර්ජි බබාලට මේ අනිත් දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මේ කිරි ಜಾති හැදිලා තියෙන්නේ. මේ හැම කිරි ජාතියක්ම අපි ගන්න ඕනේ ડોක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එක මත පමණයි. මොකද අපිට හිතන විදියට බබාලට ෆෝමියුලා මිල්ක් ලබා දුන්නොත් එහෙම වෙන්නේ සමහර විට ඒ බබාට එලකිරි ඇලර්ජි වෙන්න පුළුවන්. එතකොට අපි එලකිරි දුන්න ෆෝමියුලා එකක් බබාට දුන්නොත් එහෙම ඔය හිතිලා ඒකෙන් බබාට ලොකු විනාශයක් වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඒක නිසා මම කියන්නේ හැමතිස්සෙම මේ ෆෝමියුලා මිල්ක් එකක් පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අවශ්‍යයි කියන්නේ අනිවාර්යම දෙයක්. ඒ කියන්නේ ඒ රෙකමෙන්ඩේෂන් එක නැතුව අපිට හිතන විදියට කිරි ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ළඟට තියෙන ලොකුම ගැටලුව තමයි මේ කිරි හදලා උපරිම තියාගන්න පුළුවන් පැය දෙකයි. පැය දෙකකට පස්සේ ඉතුරු වෙන කිරි ෆෝමියුලා මිල්ක් එක අපි විසික් කරන්න ඕනේ. මොකද බබාලට දෙන්න හොඳ නැහැ. වාතාශ්‍රයේ තියෙන බැක්ටීරියා නම් මොනක් දේවල් කිරියකට ගිහින් කිරියක වෙනස් වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඒක නිසා උපරිම පැය දෙකක් ඇතුළත බබාලට මේ ෆෝමියුලා මිල්ක් එක දීලා ඉවර කරගන්න ඕනේ. ඊට පස්සේ ආයේ ඕනේ නම් පැය දෙකකට වැඩියෙන් ගිහිල්ලා හැබැයි කිරි ඉතුරු වෙලා තියෙනවා නම් කිරි ටික අයින් කරලා අලුතෙන්ම කිරි ටිකක් හදලා දෙන්න ඕනේ. අනිත් එක තමයි අම්මලා කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ මව් කිරි දෙන එක තමයි ලෝකේ තියෙන හොඳම විදිය කියලා කියනවා. ෆෝමියුලා දෙන අම්මලා හොඳ නැති අම්මලා කියනවා. ෆෝමියුලා දෙන්නේ අම්මලා ලේසියට කියලා කියනවා නැහැ. අඩුබර බබාලා ඉපදුනාට පස්සේ අනිවාර්යයෙන්ම මව් කිරි වලට අමතරව බබාලට ෆෝමියුලා වේවලා වේලවල් දෙකක් තුනක් දෙන අවස්ථාවල් තියෙනවා. මව් කිරි නැති අම්මලාට කොහොමද ෆෝමියුලා මිල්ක් දෙන්න වෙනවා. ඉතින් එහෙම දෙන අම්මලා අපේ ලංකාව සමාජය තුලින් නම් අනිවාර්යයෙන් මේක කොම් කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳ නැති දෙයක් කියලා. හැබැයි සාමාන්‍යයෙන් වෙන රටවල් වල නම් සමහර රටවල් ඉන්නවා සතියයි මව් කිරි ලබා දෙන්නේ. ඊට පස්සේ අම්මලා ෆෝමියුලා මිල්ක් වලට මාරු වෙනවා. ලංකාව ඇතුලේ නම් අපි දැකලා තියෙන ෆෝමියුලා මිල්ක් හොඳ නැහැ. එහෙම බොන ළමයි ස්මාර්ට් වෙන්නේ නැහැ කියන දේවල් හදලා තිබ්බට නැහැ. දැන් ලෝකෙ දිනුයි මව් කිරි වලට සංයුත වලට සමානව තමයි මේ ෆෝමියුලා මිල්ක් හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා කිසිම බයක් නැතුව අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් අනුව මේ ෆෝමියුලා මිල්ක් ලබා දෙන්න පුළුවන්. ලැක්ටෝජන්, කවුන්ගේට්, නෑන්, එතකොට එක ಜಾති කිරි ಜಾති තියෙනවා. ඔයාලා දන්නවා ඇති. සාමාන්‍යයෙන් මිල ගණනුත් එක විදියට වෙනස්. ලැක්ටෝජන් එකක් 1400යි, කවුන්ගේට් එකක් 2700යි, නෑන් එකක් 2500 ගණන් කරනකොම නෙවෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඇත්තටම මේ ෆෝමියුලා මිල්ක් වලත් එක බ්‍රෑන්ඩ් ಜಾති තියෙනවා. පුළුවන් නම් ඇත්තටම බලලා ඔයා කියවන්න අර පිටිපස්සේ තියෙන විටමින් ಜಾති කොහොමද එයාලා සංසන්දනය කරලා ලියලා තියෙනවා.
මෙහෙම මව් කිරිවල මෙහෙමයි එතකොට අපේ කිරි එකේ මෙන්න මෙහෙමයි කියලා සංසන්දනය කරලා තියෙනවා. ඉතින් ඔයා ගන්නකොට පුළුවන් නම් ලැක්ටෝජන් මගේ බබාට ලැක්ටෝජන් දීලා එයාගේ බර වැඩි වුණේ නැහැ. ඒ කියන්නේ බරි ඒ එහෙමම තිබ්බ නිසා මම කවුන් ගේට් එකට මාරු වුණා. සාමාන්‍යයෙන් ගොඩාක් ගවර්න්මන්ට් හොස්පිටල් වල රෙකමන්ඩ් කරන ලැක්ටෝජන් කියන එක. හැබැයි මම ඒක ගත්තට පස්සේ බබාගේ බර වැඩි වුණ නැති නිසා මම ආයේ ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා ડોක්ටර් රෙකමන්ඩ් කරා කවුන් ගේට් බබාට දෙන්න කියලා. ඉතින් එහෙම උගලම් පොඩක් බලලා සර්ච් කරලා මොනවද තියෙන හොඳ කිරි ಜಾති කියලා මුලින්ම බලාගෙන ගිහිල්ලා ડોක්ටර්ත් එක්ක කතා කරොත් එහෙම ડોක්ටර් කෙනෙකුට අදහස් ගන්න පුළුවන්. මම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කිසිම විදිහකට ෆෝමියුලා මිල්ක් දෙනවා කියලා අම්මලා දුක් වෙන්න එපා. බබාට හොඳ දෙයක් නෙමෙයි දෙන්නේ. මම නරක අම්මා කෙනෙක් කියලා හිතන්න යන්න එපා. ඔයා බය නැතුව ડોක්ටර් රෙකමන්ඩ් කරපු එක දෙන්න. කවුරුවත් කියන දේවල් ඇත්තටම ඔරුවට දාගන්න යන්න එපා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද ෆෝමියුලා දෙනකොට කියනවා ඒ අම්මා නරක අම්මා කෙනෙක්. ඒ අම්මා ලේසියට තමයි දෙන්නේ. ඔයගේ දේවල් අහන්න ලැබෙයි. හැබැයි ඒ දේවල් කනකටවත් ගණන් ගන්න එපා. මොකද ඔයා බලන්න ඕනේ ඔයාගේ දරුවාගේ පෝෂණය ගැන විතරයි. ඉතින් අද මම වීඩියෝ එක නතර කරනවා. ඉතින් ඔයාලට තව හරිය දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.